ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිසංක නවතම 2020 පිතිකරණය ශ්‍රේණිගත කිරීමවල තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය තරගයේදී ඔහු විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් නොදැවී ශතකයක් රැස් කිරීමට සමත් වුණා. අදාළ ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානය ඉන්දියාවේ අභිෂේක් ශර්මා විසින් හිමි කරගෙන ඇති අතර දෙවන ස්ථානය එංගලන්තයේ පිල් සෝල්ට් විසින් හිමි කරගෙන තිබෙනවා. පැතුම් ඔයා තමයි පැතුම. තව එකක් තියෙනවා මේ මතීෂ පතිරණ ආබාධයට ලක් වෙලානේ. ඉතින් මේ එයා මේ වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරන්නේ. ඒ වෙනුවට ඉතින් තව කවුරු හරි දාන්න ඉන්නේ. ඉතින් එයා වෙනුවට තව දැන් නම් කරලා තියෙනවා ඩිල්ෂාන් මල්සංක නම් කරලා තියෙනවා කියලා තියෙනවා. තාම ඉතින් හරියට සංචිතය නම් කරලා නැහැ. ඉතින් ඊට පස්සේ දැන් 22 තියෙන්නේ ශ්‍රී ලංකාවයි එංගලන්තයයි. ඒකෙදිත් ගහගන්න ඕන ඉතින්. සවලෙන් පහර දුන් සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට. පේමේ පුතා. හංසමාලි දැන් ගෙදර කොහොමද දන්නේ නැත්තේ නේ? තනියෙන්ද දන්නේ නැනේ. රාජගිරියේ කළුපලු රාජගිරියේ කලපලු ඒකවරු රාජගිරියේ කලපලුවාව ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් අනතුරුව ත්‍රිරෝද රථ රියදුරෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන තෙක් පෙබරවාරි මාස 20 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද නියෝග කරලා තියෙනවා. ඇතුළෙම හිටපන්. වැරදි කරා නම් ඇතුළෙම ඉන්න ඕන. 20 නෙමෙයි මේ මාසේ නෙමෙයි තව ලබන මාස වෙනකන් තියන්න තිබුණේ. පොඩ්ඩක් ඕක ඇතුළේ හිටියත් උඹ පා කියලා කියනවා ඇති. උඹ කෑ කියලා කියනවා ඇති. ඕක ඇතුළේ ඉඳගෙන. ඒ වගේ පුතුනේ. මේදී ජනපතිට සරට බරින වීඩියෝ එකක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට. මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුස වචනයෙන් බැන. එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් 5 දෙනෙකු කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අර වීඩියෝ එකේ කට්ටිය. ඉතින් හොඳයි ඉතින් දැන් බැන්නනේ. බැන්නනම් පොඩ්ඩක් ඇතුළෙත් ඉඳලා ආයි බනින් නැති වෙන්න එළියට එයිද ආයි බැනගෙන එළියට එයිද දන්නේ. මෙහෙමයි ඉතින් මිනිස්සු කොච්චර ඇතුළට දැම්මත් කොච්චර ඇතුළේ ගියත් මිනිස්සු හැදෙයිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔකට පොඩි දඬුවමක් තියෙන හොඳට නෙලන්න ඕන මන්නම් කියන්නේ ඇතුළේදී. එහෙම ගහන්න අවසර නැහැ නේ. ගහන්න අවසරක් නැහැ. ඒනොට ගැහුවා කියලා හැදෙන්නේ නැහැ. ඔව් ඉතින් ගහලා බැලලා හැදුවනම් පියුමක පුතා ඔහොම වෙන්නේ නැහැ නේ. කියලා වැඩ. මේගොල්ලෝ මේ කතරගම ගිහිල්ලා එන ගමන් කතරගම දේවාලේ වැඳලා ශ්‍රද්ධාවෙන් තමයි එන්නේ ඒගොල්ලෝ. පිරිසිදු හිතින් එන්නේ. ඉතින් ඇවිල්ලා ඉතින් එන ගමන් කතරගම ගිහිල්ලා වැඳලා කරලා ඒ ඔක්කොම පිළිවෙත් අනුගමනය කරලා එනකොට තමයි මෙහෙම ජනාධිපතිත් කුණුවර බැලලා පොලිසියටත් බැනලා ඇවිල්ලා තියෙන්නේ. හරි මගේ ඉන්නේ. වැන්දගේ තේරුමකුත් නැහැ. වැන්දගේ ප්‍රතිඵල තමයි හම්බෙලා තියෙන්නේ.
5ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ දරුණු බස් අනතුරක් 20ක් රෝහලේ. හම්බන්තොට පල්ලේ මලල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ගාල්ල සහ දෙයත්ත කණ්ඩිය අතර ධාවනය වූ ශ්‍රී ලංගම්ම බස් රථයක් සහ තිස්සමහාරාමය සහ මාතර අතර ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අද දහවල් මෙම අනතුර සිදු වී තිබුණි. ඔය ඉතින් බස් තමයි බස් ඔක්කොම බස් විතරද නිවුස්? බස් වල ගැටුම් යන්නේ ඔක්කොම. අද දවසේ බස් වල ගැටුමින් ඉවරයි. ඉවරයි.